සුබ දවසක් ඔයාලා හැමෝටම. අදත් මගේ YouTube channel එකට ගොඩාක් ආදරයෙන් ඔයාලව පිළිගන්නවා. අද මගේ වීඩියෝ එක මේ අවුරුද්ද 2026ට මං හදපු ජර්නල් එකේ වීඩියෝ එක තමයි කරන්නේ. මං හිතුවා ඔයාලට කියන්න මේ ජර්නල් එකක් කියන්නේ මොකක්ද කියලා පොඩි හැඳින්වීමක් එක්ක මගේ වීඩියෝ එක කරන්න මං හිතුවා. ජර්නලින් කරනවා කියලා කියන්නේ ඔයා ආසාවෙන් කරන්න පටන් ගත්තොත් කවදාවත් නතර කරන්න හිතෙන්නේ නැති හරි ලස්සන පුරුද්දක්. ඔය ජර්නලින් කියන දේ ජීවිතේට එකතු කරගන්නවා කියන්නේ ඔයා ළඟ මනෝපදේශකයෙක් ඉන්නවා වගේ. හැබැයි ගොඩක් වෙලාවට අපේ ජීවිතයේ දිනදා වැඩ එක්ක කාර්යබහුල වෙද්දී ගොඩක් අවස්ථාවල අපිට මගහැරෙන්නත් පුළුවන්. හැබැයි මගහැරෙන්න නොදී ඒක ආසාවෙන් කරොත් ඒක ගොඩාක් ඔයාගේ ජීවිතේට කියන්නේ ඉස්සරහට යන්න ගොඩාක් වැදගත් වෙයි කියලා මං හිතනවා. ඒ වගේම තමයි මේ ජර්නලින් කරන එකෙන් අපේ මානසික ආතතිය ගොඩක් අඩු කරගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මේක දැන් අපි අලුත් අවුරුද්දක් පටන් ගත්තට පස්සේ අපි අලුත් වෙන හින්දා අලුතෙන් මේ ජර්නල් එක පටන් ගන්න එක තමයි අපි කරන්නේ. හැබැයි ඒකට අලුත් අවුරුද්දක් එනකන්වත් අලුත් මාසයක් එනකන්වත් ඉන්න ඕනෙම නැහැ. මේක අපිට ඕනෙම වෙලාවක කරගෙන යන්න පුළුවන්. හැම වෙලේම ඔයා හිතන්න මේ මොහොත තමයි හොඳම මොහොත කියලා. මේක මම ඔයාලත් එක්කත් ෂෙයා කරගන්න හිතුවේ. ඇත්තට මේක කරද්දි හිතෙනවා කොච්චර හොඳ දෙයක්ද කියලා. ලස්සන පොතක්, පෑන් ටිකක් අරගන්න නැත්නම් ස්ටිකර්ස් වගේ දේවලුත් අරගෙන ආස හිතන විදිහට මේ වැඩේ ආයේ පටන් ගන්න. එතකොට අපිට මේක කරගෙන යන්න ගොඩක් ආස හිතෙනවා. ඒ වගේම ඔයාලා අහලා ඇති ජර්නල් වර්ග ගොඩක් තියෙනවා. gratitude journal, bullet journal, morning pages, dream journal. එක එක ජර්නල් ගොඩක් තියෙනවා. ඒ වගේ ජර්නල් වර්ග ගොඩක් තිබුණත් අපි කරන්න ඕනේ අපිට නිදහසේ කරන්න පුළුවන් අපේ හිතට එකඟව අපිට කැමති දේ තමයි මෙතනදි කරන්න ඕනේ. එතකොට තමයි අපිට මේක ඉස්සරහට කරගෙන යන්න ආසාවක් ඇති වෙන්නේ. සමහර විට ඔයා මේ වෙද්දි ජර්නල් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම ජර්නල් කරන කෙනෙක් නම් ඔයාගේ අදහසත් කමෙන්ට් එකක් දාන්න. එතකොට ජර්නල් තාම පටන් අරන් නැති අයට ඒක ලොකු උදව්වක් වෙන්න පුළුවන්. තාම මේක පටන් ගත්ත නැති අයට මම කියන්නේ අනිවාර්යයෙන්ම මේක පටන් අරගන්න. අනිවාර්යෙන් ඔයාගේ ලයිෆ් එකේ චේන්ජ් එකක් වෙනවාම තමයි. මම මේ මගේ ජර්නල් එක හදන ගමන් තියෙන්නේ මගේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. මම ඒකේ මගේ ජර්නල් එක හදලා ඉවරුණාට පස්සේ ඔයාලට කොහොමද තියෙන්නේ කියලා මම අනිවාර්යෙන් වීඩියෝ එක අවසානයේ ඔයාලට පෙන්නනවා. ඒ වගේම මගේ channel එකට අලුතින් එකතු වෙන කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ගොඩක් වෙලාවට අපිට මේක ලියන්න කරන්න කම්මැලි වෙන්න පුළුවන්. හැබැයි ඒක තමයි කියන්නේ ඔයාගේ පොත ලස්සනට හදාගන්න. ඔයා ආස විදිහට ඔයා ආස ස්ටිකර් වලින් ඔයා ආස පාට පෑන් වලින් ලියලා ඔයා ලස්සනට මේ පොත හදාගත්තොත් ඔයා ඒ ලස්සනට තියෙන ආසාවටම මේ පොත ලියන්න පුරුදු වෙනවා. එතකොට ඔයාගේ ගොඩක් ටාගට්ස් වලට යන්න අනිවාර්යයෙන්ම මේ පොත ගොඩක් උදව් වෙනවා. මම මේ ජර්නලින් කරන දෙවෙනි අවුරුද්ද. එතකොට මම ගොඩාක් අත්දැකපු දෙයක් තමයි දැන් අපි අවුරුද්ද මුල මොකක් හරි දෙයක් කරොත් අපි ඒක කොහෙවත් නෝට් කරන්නේ නැතුව ඊළඟ අවුරුද්දට යද්දි අපිට සමහරට ඒකේ ඩේට් එක අමතක වෙන්න පුළුවන්. අපි අපේ පොඩි පොඩි දේවල් Tamanට ආස දේවල් ඇචීව් කරපුවා අපිට අමතක වෙන්න පුළුවන්. හැබැයි මේ ජර්නල් එකේදී අපි ඒව ලියනවා. එකින් එක ලියනවා. එතකොට ඔයා අවුරුද්ද අවසානයේ ඔයාගේ ජර්නල් එක බලද්දි ඔයාටම ඔයා ගැන සතුටක්, ඔයා ගැන ආඩම්බරයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මං විසින් මට මේ දේවල් කරගෙන තියෙනවා. එතකොට ඔයා ඊළඟ අවුරුද්ද පටන් ගනිද්දි ඊට වඩා දේවල් ටිකක් ඔයා ඇචීව් කරගන්න අනිවාර්යෙන්ම
ඔයාගේ පොත, ඔයාගේ ජර්නල් එක, ඔයාගේ ලයිෆ් එක අනිවාර්යෙන්ම හදාගන්න පෙළඹෙනවා මේකෙන්. මේකට දවස් ගණන් වැය කරගෙන කරන්න ඕනේ නැහැ. මම ගොඩක් වෙලාවට මමත් ජොබ් එකක් කරන කෙනෙක්. එතකොට මම ගොඩක් වෙලාවට මේක කරේ එක්ක නිවාඩු දවසකට, නිවාඩු දවසේ දවසම නෙමෙයි මං කලින් ඉඳන් පොඩ්ඩක් ප්ලෑන් කරලා එක වෙලාවකට නැත්තම් අපි වැඩට ගිය දවසට රෑට මේ වැඩේ නිදහසේ කරන්න පුළුවන්. නිදහසේ තමයි හැම වෙලේම මේ පොත හදන්න ගන්න ඕනි. මොකද ඔළුවේ තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක මේ වගේ වැඩ කරන්න අපිට අමාරුයි. ඒ හින්දා තනියම හෝ කවුරු ඉඳියත් කමක් නැහැ. හැබැයි තමන්ගේ ඔළුවට නිදහස් වෙලාවක මේ ජර්නල් එක හදන්න පටන් ගන්න. එතකොට තමයි ඔයාගේ ජර්නල් එක සාර්ථක සහ ලස්සන ජර්නල් එකක් බවට පත් වෙන්නේ. මේ මට නිදහස්ම වෙලාවේ මම print out ගත්ත දේවල් කපලා ජර්නල් එක හදන ගමන් ඉන්නේ. මං ආසාවෙන් තමයි මේ වැඩේ ගොඩක් කරන්නේ. මොකද මං ආස පින්තූර මම print out ගත්තා. ඒ වගේම ස්ටිකර්ස් හොයාගත්තා. ස්ටිකර්ස් විදිහට print කරගත්තා. එතකොට මටම හරි ආසයි මගේ ජර්නල් එක හදන වැඩේට. ඒ වගේම ජර්නල් එක කරගෙන යන වැඩේටත්. එතකොට මගේ ලොකු පෙළඹවීමක් වෙනවා මේ වගේ ආස දේවල් ලස්සන විදිහට කරගත්තට පස්සේ. එතකොට මේ තියෙන්නේ මගේ ජර්නල් එක මම හදාගෙන යන ගමන් තියෙන්නේ. හැබැයි මේ ටිකක් වැඩි වෙලා මේ මගේ පළවෙනි පිටුව. ඊට පස්සේ මගේ 2026 කැලෙන්ඩර් එක මම හදලා තියෙනවා. ඒකට ඔයාට කැමති විදිහකට ලස්සනට මේක කරගන්න පුළුවන්. අපිට ඕනනම් අදහස් ගන්න පුළුවන් Pinterest app එකෙන් ඕනි තරම් අදහස් තියෙනවා මේ වගේ ජර්නල් වලට. ඊට පස්සේ මේ තියෙන්නේ මම ගැන. මේ තියෙන්නේ මගේ ගෝල්ස් ලියන්න, පර්සනල් ගෝල්ස්, හෙල්ත්, ඊට පස්සේ සෝෂල් මීඩියා, ඒ වගේ එක ගෝල්ස් ලියන්න තමයි මේකේ තියෙන්නේ. මේ තියෙන්නේ මගේ මොටිවේෂන් තෝට්ස්. ඒ කියන්නේ තමන් මොටිවේෂන් වෙන්න පොත බලද්දි අපිව මොටිවේෂන් කරගන්න මොනවා හරි වැකි ටිකක් තමයි මම මේකේ දාන්න හිතන් ඉන්නේ. ඊට පස්සේ බර්ත්ඩේස් පේජ් එක. අපිට ගොඩක් වෙලාවට බර්ත්ඩේ අමතක වෙන වෙලාවල් තියෙනවා. අන්න ඒක වළක්ව ගන්න තමයි මේක තියෙන්නේ. මේ තියෙන මගේ හෝම් බෑන්ක් එක. මම මේක තාම පටන් ගත්තේ නැහැ. මම වෙනම හෝම් බෑන්ක් එකක් කරගෙන යනවා. හැබැයි මේ ජර්නල් එකේ හෝම් බෑන්ක් එකේ වීඩියෝ එකක් මම වෙනම ගේන්නම්. ජනවාරි මාසෙට මම වෙන් කරපු පේජස් ටික. ඉතින් මම ඔයාලට කියන්නේ තාමත් ඔයා පටන් අරගෙන නැත්තම් මේක අදම පටන් ගන්න. ඉතින් මාව අහගෙන බලාගෙන හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.